එල්ලෙන ජේසුවානේ තුවාල මුළු සිරුරේ උල්පත් සැනසීමේ අද චතාරික සමයේ දෙවන ඉරුදිනයි මාර්තු 16. අද සුවිශේෂය ලුක්තුමාගේ සුවිශේෂයේ 9 වන පරිච්ඡේදයේ 28 සිට 36 දක්වා. අපට මතක් කරන උන්වහන්සේ අන්‍යරූප විලාස වීම පිළිබඳව. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, අන්‍යරූප විලාස වීම තුළ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ උන්වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව. උන්වහන්සේ පේදුරු ජොහාන් ජාකබ් කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දකට නැගුම් මොහොතේදී යාඥා කරද්දී සිදු වූ දෙයින් පේදුරු ජොහාන් ජාකබ් භීතියටපත් වෙනවා. ඔවුන් කියන්නේ කුමක්දයි නොදැන බොහෝ දේවල් කතා කරද්දී පියාණන් වහන්සේ ඔවුන් සෑම මතක් කරනවා මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ, මේ මා තෝරාගත් තැනැත්තාණෝ, මොහුට සවන් දෙන්න. නිසා විශේෂයෙන්ම මේ චතාරික කාලයේදී ස්වාමින් වහන්සේට සවන් දෙමින් අපි උන්වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ බව අදහා ගන්නා ජනතාවක් වෙන්නට උත්සාහ කරමු. එලෙසම අද පළමුවන දේ ප්‍රකාශනයේ අපිට මතක් කරනවා ආබ්‍රහම් තුමාගේ තිබුණා වූ විශ්වාසය පිළිබඳව. ඒ විශ්වාසය පෙරදරි කරගෙන ස්වාමින් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානයේ සාක්ෂිකරුවන් වෙන්නට අපි උත්සාහ කරමු. එලෙසම අද දෙවන දේව ප්‍රකාශනයේ අපිට මතක් කරනවා සුදු පාවුලුතුමා පිලිප්පිවරුන්ට ලියු හසුනේ අපි හැම කෙනෙක්ම කුරුසියේ සතුරන් නොවි ස්වාමින් වහන්සේගේ කුරුසියේ ජයග්‍රහණය පෙන්වන ජනතාවක් විය යුතු බව. ඉතින් ඒ දේ කරන්නට අද අපි හැම දෙනාට ස්වාමින් වහන්සේගේ වරප්‍රසාද ලබා දෙන්නට කියලා මේ චතාරිකයේ සමයේ දෙවන ඉරුදින ස්වාමින් වහන්සේට යාඥා කරමු. ආමෙන්. My dear brothers and sisters in Jesus Christ, the Gospel today takes us to the Mount of Transfiguration, where Jesus reveals His divine glory to Peter, James and John. This event serves as a powerful Lenten revelation. Jesus' Transfiguration unveils His divine glory, offering a glimpse of His true identity. Then prompts us to seek a deeper understanding of Jesus and His purpose in our lives. The appearance of Moses and Elijah signifies the continuity of God's plan. In Lent, we reflect on the rich heritage of our faith, connecting the Old and New Testament in the person of Jesus. God's voice from the cloud affirms Jesus as His beloved Son. Lent calls us to listen attentively to God's voice, recognizing our own identity as beloved children of God. Lord, reveal your glory to me and transforms me to reflect